මේක පාසල් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නෙවෙයි. මේක දරුවන්ට දෙන ශාරීරික දඬුවම් සහ මානසික දඬුවම් ඉස්කෝලේ විතරක් නෙවෙයි තියෙන්නේ. මේ පහුගිය කාලය තුල ඔබ දන්නවා පොලිසිය විසින් පරිවාසය බාර දරුවන්, ආයතනගත දරුවන්, අතරමං වෙච්ච දරුවන්, සමාජයේ ඉන්න දරුවන් මේ සියලුම දරුවන්ට එල්ල වෙලා තියෙන ශාරීරික හිංසනය, මානසික හිංසනය වැඩිහිටියන් විසින් ඒ දරුවන්ට වගකිව යුතු අයගෙන් සිද්ධ වෙලා තියෙන හිංසනය පිළිබඳ බරපතල ප්‍රශ්න ගණනාවක් මතුවලා තියෙනවා සමාජය තුල. පරිවාසයේ බාරේ ඉන්න දරුවා. මේ ළඟදිත් මම හිතන්නේ උසාවි නඩුවක් තීරණයක් දුන්නා අවුරුදු 16ක ළමයෙක්ට පොලිසිය විසින් කරපු වද හිංසා පිළිබඳ. එතකොට මේක පාසල් ඉලක්ක කරගෙන ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වෙච්ච නීතියක් නෙවෙයි. මේක සමස්තයක් හැටියට දරුවන්ට දඬුවම් දීම පිළිබඳව එතනදී ඒකේ සංශෝධනයක් තමයි මේ ශාරීරික දඬුවම් පිළිබඳවත් මානසික හිංසනය පිළිබඳවත් විශේෂයෙන්ම ආයතනගත වෙච්ච දරුවන්, පොලිසිය බාරේ ඉන්න දරුවන්, පරිවාස බාරේ ඉන්න දරුවන් මේ සියලු දෙනා ගැනත් ඉලක්ක කරගෙන කෙරෙන සංශෝධනයක්. හරි, එතකොට මේකේ මීට වඩා පුළුල් අර්ථයක් තියෙනවා. එතකොට මේක තුල තියෙනවා මේක ඇති වෙලා තියෙන සංවාදය තමයි දැන් අපිට දරුවන්ගේ විනය පවත්වාගෙන යන්න බෑ. දරුවන්ට දඬුවම් කරන්නම බෑ. කිසිම දඬුවමක් කරන්න බෑ. දඬුවම් දෙන එක කොතනින්වත් නතර කරලා නැහැ. හරි, විනය පවත්වාගෙන යෑම අපි තහනම් කරලා නැත. හැබැයි අපි සමාජයක් හැටියට හිතනවා නම් දඬුවම් දිය හැක්කේ දරුවන්ට ශාරීරිකව වද හිංසා දීමෙන් තුලින් පමණයි, ඔවුන්ව මානසිකව වට්ටලා පමණයි කියලා නම් එහෙනම් මම හිතන්නේ අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. විනය පවත්වාගෙන යෑමට වද හිංසා දීම අත්‍යවශ්‍යයි කියලා හිතන සමාජයක් තුල නම් අපි ජීවත් වෙන්නේ. එහෙනම් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසාම තමයි අපි මේ විවාදේ තව දික් කළාත් තියෙන්නේ. මේක සංවාදයට ගත යුතු කාරණාවක්. අපි කියන්නේ දඬුවම් දෙන්න, විනය පවත්වාගෙන යන්න. පොසිටිව් ඩිසිප්ලිනින් කියලා දේවලුත් තියෙනවා. දරුවෙක්ව ලැජ්ජාවට පත් කරන්නේ නැතුව, වද හිංසා නොකර, පීඩනයට ලක් නොකර දඬුවම් දිය හැකි ක්‍රම ඕන තරම් තියෙනවා. අපි ඒවා සාකච්ඡා කරමු. ඒවා ගැන අපි වැඩමුළු තියලා සාකච්ඡා කරමු. සහ මීට වඩා අපිට හිතන්න ඕන කාරණාවක් තියෙනවා. අපේ සමාජය තුල මම කියන්නේ මේක පාසල් පද්ධතිය ගැන විතරක් නෙවෙයි, සමාජය තුලම අපි බාරගත යුතු සහ අපේ අවධානය දිය යුතු කරුණක් තියෙනවා. අපේ සමාජය තුල ඔබ අද පොලිස් වාර්තා ගෙනල්ලා බලන්න.